පොල් රොටි හදන්න තමයි යන්නේ. මම මේකට දාගත්තා පොල් තියෙනවා, අමු මිරිස් තියෙනවා, එතකොට ලීක්ස් දාගත්තා කපලා, ආයේ මොනවද ලුණු දාගත්තා, චූටි කෑලි වලට කපලා දාගත්තා. ඊට පස්සේ ලුණු ටිකක් දාගත්තා. මේක ලුණු මදිදේ තව ටිකක් මම දාගන්න ඕන. දාගෙන ඉවර වෙලා මේ සේරම හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගෙන අපි මේකට පොල් ගොඩක් දාගත්තාම ඇත්තටම මාර රසක් එනවා. ඒ නිසා පොල් ගොඩක් දාගෙන හදාගන්න පුළුවන් තරම් මේක. ඊට පස්සේ පිටි එක කලවම් කරගන්න ඕනේ මේකට. ඔයාලට කැමති නම් මේකට බිත්තර දාගන්න පුළුවන්. බිත්තර, බටර්, රෝන්ඩියක් දාගන්න පුළුවන්. රසයි එතකොට. මම ඇත්තටම එහෙම දාලා කන්න කැමති නැහැ. ඒක නිසා මම ඒව මොකුත් දාන්නේ නැහැ මේකට. පිටි ටික දාගන්නවා මෙහෙම. පිටි ටික දාගෙන මෙහෙම කලවම් කරගන්න. ඊට පස්සේ මේක උණු වතුරෙන් තමයි අපි මේක කලවම් කරගන්න. يعني පේස්ට් එක හදාගන්න මේක උණු වතුර දාලා හදාගන්න. කැමති නම් එල් වතුරක් දාන්න පුළුවන්. ඇති මම හරියට දන්නේ නැහැ. උණු වතුර දාන්න මේ පිටි ඇලයි මං හිතන්නේ එල් වතුර දෙන්නත්. ඒක නිසා උණු වතුර දාන්න එක හදාගන්න. හොඳට කුඩි කරගන්න. ඔයාට තව මේකට බටර් දාන්න නම් බටර් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තර දාන්න නම් බිත්තර දාගන්න පුළුවන්. තෙල් චුට්ටකුත් දාගන්න. තෙල් චුට්ටකුත් දාගත්තාම අපිට නැහැ. තෙල් චුට්ටකුත් දාගන්න. ඉතින් අර තමන්ට කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඉතින් කවුරුත් ඉතින් කියලා නෑනේ ආ මෙහෙම හදන්න මෙහෙම හදන්න. අපිට කැමති විදිහකට හැදුවා. මම නම් ගොඩක් කෑම හදන්නේ එහෙම. මොකද මම හදන හරියම විදිය දන්නේ නැහැ. ඒ නිසා මම හදන්නේ මට ඕන විදිහට. ඒතර මේකට වතුර මදි. මම දැන් වතුර ටිකක් ආයේ රත් කරගන්න යනවා. මම ඉක්මනට වතුර ටිකක් රත් කරගෙන එන්න. වතුර එක රත් කරනකොට මම තව චුට්ටක් මේක අනන් කරනවා. වීඩියෝස් එකෙන් ක්වොලිටි නැහැ. මම ඉතින් තාම අලුත්නේ YouTube එකට. ඒ නිසා මම ඉස්සරහට ලස්සනට හොඳට ක්වොලිටියට වීඩියෝස් අරගෙන එන්නම්. එතකම් මේ විදිහට බලමු. වතුර මදි. වතුර ගන්න වෙනවා. හරි. චුට්ටක් දාගන්න. වැඩි වුණොත් එහෙම නැත්තම් මේක කැඳ වෙයි. චුට්ටක් දාගෙන ආයේ මුල් කරලා අපි ඩෝ එක හදාගන්න ඕනේ. ඩෝ එක නේද කියන්නේ මම හරියට දන්නේ නැහැ. මට දැන් මතක් වුණා වගේ එකයි කිව්වේ එක. වතුර වැඩි වුණාද මම දන්නේ නැහැ. වැඩි වුණා වගේ. ඒක නිසා මම ඇත්තටම දැන් පිටි චුට්ටක් දානවා. එහෙම වුණොත් ඒ වගේ දේවල් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් මොකුත් කියන්නේ. පිටි ටිකක් දාගත්තා. පිටි චුට්ටක් දාගෙන ආයේ මම කල්පනා කරේ බිත්තරේකුත් දානවාද කියලා. ඕනේ නේද? කොහොම වෙයිද දන්නේ නැහැ. බිත්තරේ දාලා රස
හොඳට අනා ගන්න. ඇත්තටම එක අතින් කරන්න බෑ මේක. මාර අමාරුයි. මගේ මේ කෝටුවත් එකේ කොහොමද බෑ. right. okay. finally done. දැන් මේක චූටි බෝල ටිකක් හදා ගන්න ඕන. අපි ඇති ගානට බෝල ටිකක් හදාගෙන අපි බලමු රොටි එක හදන්නේ කොහොමද කියලා. දැන් මේක බෝල වලට කඩා ගන්න. මම මේ සයිස් වගේ තමයි මේක කරන්නේ. මේ ඇතිනේ චූටි වට ඇති. ගොඩක් ලොකුවට බෑ. ගොඩක් ලොකුවට හරියන්නේ නැහැ. චූටි බෝල ටිකක් හදා ගන්න අපි. මට දැන් මේකෙන් රොටි හදා ගන්න පුළුවන්. දෙකයි තුනයි හතරයි පහක් රොටි පහක් හදාගත්ත හැකි. මම දැන් රොටි පහක් හදාගෙන චිකන් කරියක් හදලා තියෙන්නේ. චිකන් එක කන්න තියෙන්නේ. හරි බෝල පහක් හදාගත්තම ඊට පස්සේ දැන් බෝල පහ හදාගෙන ඉවර වෙලා මේක මට ඇත්තටම මොනවද කෙසෙල් කොලක් නැහැ කැන්ද කොලක් නැහැ මොකද මම ශ්‍රී ලංකාවේ නෙවෙයිනේ ඒක නිසා මේකට තෙල් නෑ පිටි චුට්ටක් දානවා පිටි චුට්ටක් මේකට දාලා උතර ගලවන්න ලේසියිනේ පිටි චුට්ටක් මේකට දාලා සාස්කම පියනෙට දාලා මේක වඩා ගන්නවා කියන්නේ මේ තුනී කරනවා වඩන්න ඉතින් ළමෙන් නෙවෙයිනේ තුනී කරගන්නවා තුනී කරගෙන ඇත්තට මේ හරියට රවුමට නම් එන්නේ නැහැ හැබැයි ඉතින් රොටියක්නේ රොටිය කියලා කෑ හැකි රවුමක්ම වෙන්න ඕනේ නැහැ රවුමකුත් හැබැයි ආදානම් පුළුවන් මේක ඊට පස්සේ මම පෙන්නන්නේ මේ තියෙන්නේ මේකෙන් මෙහෙම තියලා ගානට රවුම දාගන්න ඉවරයි අනේ යන්නේ වගේ අවුලක් නැහැ ෂේප් හැබැයි චූටි රවුම චුට්ටක් අය රවුම මේ ලොකු කරගන්න එතකොට හරි right okay රොටිය හදන්න අතෙන්ට යන්න විතරක් අඩු කරගෙන මේක දාන්න චුටි රොටි හරි ඒක හැදෙනකන් ඊළඟ රොටිය හදා ගන්න චුට්ටක් මේක තව තියෙනවා නිසා පිටි දාන්න ඕනේ නැහැ රොටිය හදා ගන්න යනවා ඔන්න අත්තේ ඇඟිල්ලෙන් මෙන්න මෙහෙම කරගන්න හොඳට තුනී කරගන්න මේ රොටි ටික දාන්නේ මේ භාජනයේ ටිෂු එකක් වල ටිෂු එකක් දාගත්තා ඒ පැත්ත චුට්ටක් මේව වෙලා අනිත් පැත්ත හැරෙව්වා රොටි පෙන්නන්න බෑ රොටි පෙන්නන්න නැති යන්නේ රොටි හදන එකේ මේ තියෙන්නේ අනිත් පැත්ත හරවලා තියෙන්නේ චුට්ට අමුවට කන්න වෙයි වගේ මොකද මේ ගානකම වැඩි එක ගානකම වැඩි නිසා වෙලා යනවා
මේ ඉතින් සමහරව මම මේක කන්න කැමති. මම නම් කැමති පිටි වේ තියෙන නෙමෙයි. හොඳටම තුනී වෙලා එහෙම තමයි මම කැමති. අයින් කරා. දැන් අනික දාන්න යන්නේ. රයිට්. ඒකත් හරි. දැන් ඇත්තටම ඉතින් මේ රට ගෙවන ජීවිතේ එච්චර සුන්දර නැහැ. මොනවා කරන්න? මට අනේ දැන් තමයි මතක් වුණේ මේකට කරපිංච දාන්න මතකුණා. කරපිංච දාන්න නම් රසයි. දැන් කපන්න. හොඳට මේක තුනී කරගන්න. අපි බලමු රොටි ටික සේරම පුච්චගෙන ඉවරලා කොහොමද රොටි ටික එන්නේ කියලා. හරිද? මේ පැත්තත්